හායි ඉතින් අද කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක්. මේ vlog එක කරේ හරියටම අපේ සෙකන්ඩ් ටර්ම් එකේ ඉවරුණු දවසට පස්සේ දවසේ. ඒ කියන්නේ ජූනි 20 වෙනිදා. ඉතින් මේක තමයි අපේ ෆ්‍රෙෂර්ස් ට්‍රිප් එක. ඒ කියන්නේ මේක ඕගනයිස් කරේ සම්පූර්ණයෙන්ම ෆැකල්ටි එකේ එක්ස්ප්ලෝරර්ස් ක්ලබ් එකේ ඉන්න සීනියර්ස්ලා. ඒක හැම අවුරුද්දම සිද්ධ වෙන දෙයක්. ෆස්ට් ඉයර්ස්ලාව මේ ට්‍රිප් එක අරගෙන යන එක. ඉතින් අපි ගියේ ලංකාගමට. ඔයාලා අහලත් ඇති ලංකාගම කියන්නේ සිංහරාජේ මායිමක්. ඒතකොට සිංහරාජට පිවිසුම් දොරක්. ඒතකොට මේ ලස්සන ගම තියෙන්නේ නෙළුව ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර ඈතින්. ඉතින් මෙතන මේ පිවිසුමෙන් සිංහරාජට ගියාම ඉතාම පොඩි දුරක් ඇතුළත දියලි ගණනාවක් නරඹන්න පුළුවන්ලු. ඉතින් ගමන පටන් ගත්තේ කළුවරේ පාන්දර 4:00 විතර ෆැකල්ටි එක ගාවි. ඊට පස්සේ ලංකාගමට යනකොට නම් පාන්දර 9:00 10 වගේ වුණා. ඉතින් බස් එක ඇතුලේ මෙහෙම සින්දු කියකේ ගියාට එළියේ යන පාරේ වීව් එක නම් මාරම ලස්සනයි. මගේ කටහඬ සමහරට ඔයාලට අමුතු විදිහට ඇහෙනවා ඇති. මොකද මේ ට්‍රිප් එක ගියාට පස්සේ මට හොඳ මෙමරිසාවක් හැදලා තමයි මේ තියෙන්නේ. නෙළුව සිංහරාජ පිවිසුම ගාව තියෙනවා පොඩි රෙස්ට් ඒරියා එකක්. එතනදී උදේ කෑම ගත්තට පස්සේ අපිට සිද්ධ වුණා පොඩි බස් වලට මාරු වෙන්න. මොකද ඊට පස්සේ ලංකාගමට යන්න තියෙන පාර පටු නිසා ලොකු බස් වලට යන්න අමාරුයි. ඒ පාරත් හරිම ලස්සනයි. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා තියෙන ලංකාගම සිංහරාජ පිවිසුම කියන තැනට. හයික් එක පටන් ගන්නයි හදන්නේ. ගමන පටන් ගන්න කාලෙන් හැමෝටම අවශ්‍ය කරන දැනුවත් කිරීම උපදෙස් සියල්ලම කරලා තමයි ගමන පටන් ගත්තේ. ඉතින් තවත් අමාරු දේ තමයි කූඩැල්ල. කූඩැල්ලට ඕන ගන්න සිද්ධාල පිටිටෝල් හැම ගාගෙන තමයි වැඩේ පටන් ගත්තේ. ටික වෙලාවක් කැලේ ඇතුළේ ඇවිදිනකොට අපිට පළවෙනියටම හම්බුන දියල්ල තමයි මේ බ්‍රාහ්මණැල්ල කියන්නේ. මේකට නම හැදුණු විදිය ගැන කතාවක් තියෙනවා. මේ හරියටම අපිට පලාපොළ ගෙගොත් බලා ගන්න පුළුවන් වුණා. හැබැයි මට ඒ වීඩියෝ ගන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ
මෙතනදි තමයි ඊගාට පොඩ්ඩක් කරදර වුණේ. මෙතන මං හිතන්නේ මේක කියන්නේ තට්ටු වැල්ල කියලා. අර ගල් පිහිටලා තියෙන විදිහ නිසා උඩින් එන වතුර පාර තට්ටු විදිහට තමයි පහළට වැටෙන්නේ. ඒතකොට මෙතන පහළ වතුර පාර ගොඩක් සැර නෑ, ගැඹුරුත් නෑ. ඒත් ඉස්සරහට යන්න නම් අපිට සිද්ධ වුණා සපත්තු ගලවලා මේ දියැල්ල හරහා මාරු වෙන්න. හැමෝටම උදව් කරගෙන පරිස්සමෙන් ගියපු ගමනක් තමයි මේක. වතුර මාර හීතලයි. ඒ වගේම විනීත පේන තරම්ම මේ වතුර ක්ලියර්. මේක තමයි දූවිලි ඇල්ල. දූවිලි ඇල්ල කියන හේතුව හිතාගන්න පුළුවන්නේ. උඩින් එන වතුර පාර සැරට ගල්වල හැප්පිලා හිරිකඩ විසිරෙන හැමතැනම. ළඟට යන්න වෙන්නේ තවත් එමෙන එක. ලිස්සන ගල් එක්ක වීඩියෝ කරන්නත් හරිම අමාරුයි. හැමෝටම ඕන උනේත් ඔය ගලක් උඩ නැගලා ෆොටෝ එකක් ගන්න තමයි. ඊට පස්සේ දවල් වෙනකොට නම් මහන්සියටත් එක්කම ගල්වල ඉඳන් හැමෝටම පොඩි රෙස්ට් එකක් ගන්න ඕන වුණා. ඊට පස්සේ අපිට හම්බුන දියඇල්ල තමයි ගල් ඔරු වැල්ල කියන්නේ. ඒ මේක මෙතන නම් ගෙම නැවතලා බලන ලොකුවට හදලා තිබ්බේ නෑ. යන ගමන් බලාගෙන ගියපු තැනක් තමයි මේක. එක දියැලකට යන්නතුව අපේ මග නැවතලා හිටිය සමහර අය ගියා. ඒකින්ද මට ඒක නම් මතක නෑ. මේ දියැල නම් මං හිතන්නේ මේකේ නම ඌරන් වැටුණු වැල්ල. ඒකත් ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් තැනක්. ඔන්න ඔය විදිහට දියැල ටික බලලා අපි හයික් එක ඉවර කරා. ආපු පාරම තමයි ආපහු එන්නත් තිබ්බේ. එන ගමන නම් ටිකක් අමාරුයි. කෝඩැල්ලයි ඔක්කොමයිත් එක්ක. ඊට පස්සේ දවල් ටික පාක් වෙලා තමයි දවල් කෑම ගත්තේ. මේ එතනදි පොඩ්ඩක් රෙස්ට් කරපු තැනක්. ඔන්න ඔය විදිහට තමයි හවස 5:00 වගේ වෙනකොට තමයි ගමන ඉවර වුණේ. ඉතින් අවසානයේට මේ ගමන සාර්ථක කරගන්න මූලික වුණේ ෆැකල්ටි එක්ස්ප්ලෝරර්ස් ක්ලබ් එකේ කමිටි එක ඇතුළු සීනියර් අයලා කළා. ඉතින් ඔයාලා හැමෝටම thank you අපිට මේ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න ගොඩක් මහන්සි වුණාට. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙමු. බයි.